සැබෑ නත්තල 2025 නත්තල් උදාවට සූදානම් වනවත් සමග ආගමන කාලයේ පළමු ඉරිදිනට පෙර ශ්‍රී ලංකා වාසී අප සැම දිනට මහත් ඛේද වාචකයකට මුහුණ දීමට සිදුවිය. එක දිගට දින කීපයක් පුරා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නායෑම් නිසා වටිනා මිනිස් ජීවිත අහිමි විය. වෙහෙස මහන්සි වී සොයාගත්තේ එක නිමේෂයකින් විනාශ විය. ඇතමෙකුට තම ජීවිත බේරා ගැනීමට තම නිවෙස්වල ඇති දේ හැර දමා ආරක්ෂිත තැන් කරා යාමට සිදුවිය. මේ අතර තම වියෝවන් දරා ගැනීමට නොහැකිව ඇතමුන් හඬා වැළපෙන්නට විය. මේ මොහොතේ තවත් සමහරෙක් තම ජීවිත පවා නොතකා අන් අයගේ ජීවිත රැක ගැනීමට උත්සුක විය. ඇතමුන් තම දයාවේතය අසරණයන් කෙරෙහි ඉටු කරන්නට විය. එදා ලෝක ගැලවුම් කරුවාණන් මෙලොවට වැඩියේ මිනිසාට මිනිසත්කම කියාදී ඔවුන් පාපයෙන් මුදා ගන්නටයි. එතුමා දේව පුතු ලෙස වැඩියා දිලිඳු එතුමාට ඉපදෙන්නට පවා තැනක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ දිලිඳු ගවහල එතුමන්ට උරුම විය. අද මෙම ව්‍යසනයන් නිසා අහිමි වේ. උන් හිටි තැන් නැතිවීම නිසා මිනිසුන් අන්ත අසරණ භාවයන්ට පත් වී ඇත. මේ මොහොතේ අපේ කිතුණු වටිනාකම කුමක්ද? අන් අයට වචනයෙන්, ක්‍රියාවෙන්, යාඥාවෙන් උදව්වක් ලබා දීමයි. මේ ව්‍යසනයන්ගෙන් මිදෙන්නට සුතෝ ජපමාලය තුළින් මරිමවුන්ගේ වැදහත්භාවය, ජුසේතුමන්ගේ රැකවරණය, එදා ජේසුස් සමිඳුන් රැකගත්තාසේ මේ ව්‍යසනයන්ට පත් වූ සැම රැක දෙන්නට යදිමු. මේ මොහොතේ වටිනා මිනිස් ජීවිතවලට ජීවය ගෙන දෙන රටපාලකීන්, හමුදා සෙබළුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ජනතාවට සෙත් සලසන ආයතන සිහි කරමු. ඔවුන්ගේ සේවාවන් සදා මිල කළ නොහැක. මෙවර නත්තලේ අපි සෑම අන් අයට උදව් කරමින් බලාපොරොත්තුවේ වන්දනා ගමනක් යමු. සැබෑ සතුට, සාමය, බෙදා ගැනීම නත්තල් සාදවල පමණක් නොසොයා මේ ව්‍යසනයෙන් විපතටපත් වූ සෑම දෙනා සමග භුක්ති විඳිමු. එවිට අප සැමට හැකි වේවි සැබෑ නත්තල් ප්‍රීතිය සමරන්නට. මෙසේ දයාවේ දෑත් දිගු කරමින් පාපයෙන් මිදී අවදි වෙමු. නැවත වඩින ජේසුස් සමිඳුන් පිළිගන්නට.